අයිබෝන් පුතේ. අද අපි ජ්‍යාමිතික ප්‍රමේයන් එකින් එක මම ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න හදන්නේ. අද අපි තියෙන පළවෙනි ප්‍රමේයම සාකච්ඡා කරමු. අපි මෙතනදී කියන අපිට ප්‍රමේයක් පළවෙනි ප්‍රමේය අපි ගන්නවා. සරල රේඛාවකට තවත් සරල රේඛාවක් හමු වෙනවා. AB සරල රේඛාවට තව CD කියලා සරල රේඛාවක් හමු වෙනවා. සරල රේඛාවකට තවත් සරල රේඛාවක් හමු වීමෙන් සෑදෙන බද්ධ කෝණවල එකතුව ඍජු කෝණ දෙකයි. නැත්තම් අංශක 180යි. බද්ධ කෝණවල එකතුව ඍජු කෝණ දෙකක්. ඒ කියන්නේ මෙන්න සරල රේඛාවට තවත් සරල රේඛාවක් හමු වුණා. හැදෙන බද්ධ කෝණවල එකතුව. කවුද බද්ධ කෝණ දෙක? ACD කෝණය. ACD කෝණය. DCB නැත්නම් BCD කෝණය. BCD. ඒ දෙන්නගේ එකතුව ඍජු කෝණ දෙකක්. ඍජු කෝණ දෙකක් කියන්නේ අංශක 180ක්. අංශක 180ක්. ඒ කියන්නේ ඍජු කෝණයක් 90යි 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 එකතු අංශක කීයද? 180යි. ඔන්න ඕක තමයි ජ්‍යාමිතික ප්‍රමේය. දැන් ඔන්න ඔය ප්‍රමේයෙන් එන්න පුළුවන් ගණන් තමයි දැන් බලන්න ඕනේ. මතකනේ ප්‍රමේය? සරල රේඛාවකට තවත් සරල රේඛාවක් හමු වීමෙන් සෑදෙන බද්ධ කෝණවල එකතුව නැත්නම් ඓක්‍ය ඍජු කෝණ දෙකක්. ඍජු කෝණ දෙකක් කියන්නේ කීයද? මේ ඍජු කෝණයක් 90යි මේ පැත්ත ඍජු කෝණයක් 90යි. 90යි 180යි. හරි. ඔක තමයි අපි කතා කරන පළවෙනිම ජ්‍යාමිතික ප්‍රමේය. හරි. දැන් අපි ගමු ඕකෙන් බලන්න උදාහරණයක් ගමුකෝ මම පුතේ. මෙහෙම ගමු අපි. මේ වගේ පොඩි පුංචි උදාහරණයක් ගමු. මේ AB කියලා කියන්නේ සරල රේඛාවක්. ඔය AB සරල රේඛාවේ එතකොට මේකට දාමු අංශක 130ක් විතර දාමු. 130යි. මෙතන x කියලා හිතමු. හරි. දැන් අපිට කියන විභාගයේදී x අගය සොයන්න. x අගය සොයන්න. x අගය සොයන්න. x අගය සොයන්න. හරි. x අගය සොයන්න. දැන් මට කියන්න මම පුතේ දන්නේ මොකද්ද අපි? සරල රේඛාවක් මත තියෙන බද්ධ කෝණවල ඓක්‍ය අංශක 180යි. ඒ කියන්නේ x ධන 130 සමාන වෙන්නේ අංශක 180ට. අනිවාර්යෙන් මේක ලියන්න ඕනේ. සරල රේඛාවක් නිසා සාරේ භාගෝ. එතකොට x සමානයි නැත්නම් මේ ධන 130 නැති කරන්න ඍණ 130ක් දානවා. ඒ පැත්තට ඍණ 130යි නම් මේ පැත්තට ඍණ 130යි. එතකොට මේ බලන්න මයි පුතේ. x සමානයි 180 වෙන් 130ක් ගියාම කීයද? අංශක 50යි. අංශක 50යි. දැන් මේක තමයි මතක තියෙන්නේ මොකද්ද? මේක දැන් කෙටි අකුරු දා ගන්න ඕනේ කම්මේ. මේකට සිම්පල් a දැම්මොත් මේකට සිම්පල් b දැම්මොත් a ධන b වල එකතුව කීයද අංශක 180යි. මේ තියරි කොටස දන්නවා නම් ඔයාට ඕනම ගාණක් ওই තියරි එකකින් හදන්න පුළුවන්. දැන් විභාගයේදී වෙනස් වෙවි ගණන් එයි. දැන් ඔක හැඩේ වෙනස් කරයි. මේ පැත්තට දෙයි මෙහෙම දෙයි. මෙතන 30යි කියයි. මෙතන a කියයි. හරි? a වලගේ සොයන්න කියයි. එතන මට කියන්න බලන්න මම පුතේ. මේක සරල රේඛාවක්. AB කියන්නේ සරල රේඛාවක්. එතකොට a ධන 30 නේ. a ධන 30 සමානයි අංශක 180යි. එහෙනම් a සමානයි ධන 30 ඍණ 30 වෙනවා. a වලගේ අංශක 150යි. a වලගේ අංශක 150යි. හරි සරල ගණන් ටිකක් තියෙනවා. මතකනේ පුතේ මොකද්ද? x සරල රේඛාවක් තවත් සරල රේඛාවකට හමු වීමෙන් සෑදෙන බද්ධ කෝණ දෙකේ ඓක්‍ය ඍජු කෝණ දෙකයි. ඔකනේ අපි කිව්වනේ සරල රේඛාවක් තව සරල රේඛාවකට හමු වෙලා හැදෙන බද්ධ කෝණ දෙකේ එකතුව. a ධන b අංශක කීයද? 180ක්. ඔක තමයි කිව්වේ ඍජු කෝණ දෙකක්. දැන් මම ඔයාලට මේකෙන් එන්න පුළුවන් තව ගණන් 4ක් දෙන්න. ওই ගණන් 4 ඔයාලා හදලා මේකේ උත්තරය කමෙන්ට් එකට දාන්න ඕනේ. හරි? රයිට්. මෙන්න මෙහෙම ගණන් 4ක් බලමු අපි දැන්. මේ වගේ. ඔන්න පළවෙනි මම ගණන් 4යි දෙන්නේ. ඒ ගණන් 4 ඔයාලා හදලා උත්තර ටික දාන්න ඕනේ. 1. පළවෙනි ගාන. අපි හිතමු මෙහෙම සරල රේඛාවක් තියෙනවා. AB සරල රේඛාව. හරි? මේ විදිහට තියෙනවා. AB සරල රේඛාව. අපි හිතමු AB සරල රේඛාවක්. AB සරල රේඛාවේ
පිද මෙයා ගමු 3x. මෙයා ගමු 2x. මේක පළවෙනි ගාන AB සරල රේඛාවකි. AB සරල රේඛාවකි. හරි? x හොයන්න. x හොයන්න. ඊළඟ ගාන 2. දෙවෙනි ගාන අපි ගමු මෙහෙම ඒත් මම ගන්නම් මේ විදියට. හරි? දෙවෙනි ගාන ගන්නම් මේ විදියට ගන්නම්. මේක y කියන්න, මේක x කියන්න. ඒකෙත් AB සරල රේඛාවක්. AB සරල රේඛාවකි. AB සරල රේඛාවකි. මේකේ y රේඛාවකි. y ඍණ x සමානයි. දැන් මෙතන තියෙන්නේ y, මෙතන තියෙන්නේ x. එතකොට y ඍණ x කියලා කියන්නේ 20ක්. අංශක 20. නම් x හා y සොයන්න. x හා y සොයන්න. හරි? AB සරල රේඛාවක් y ඍණ x සමානයි 20 නම් x හා y සොයන්න. x හා y සොයන්න. තුන්වෙනි එක. තුන්වෙනි එක ගන්නම් ඒත් මෙහෙම දෙන්න. හරි? AB සරල රේඛාවක්. තුන්වෙනි එක ගන්නම් අපි AB සරල රේඛාවක්. AB සරල රේඛාවක්. හරිද? AB සරල රේඛාවක්. අපි ගමු A to B. මෙහෙම ගන්නම්. මේව ගන්නම්. මේක සිම්පල් A, මේක සිම්පල් B. අනුපාතයක් ලෙස දෙන්න. A to B සමානයි. A to B සමානයි 2ට 7 නම් අනුපාතයක්. A to B සමානයි 2ට 7 නම් A හා B සොයන්න. A හා B සොයන්න. A හා B සොයන්න. හරිනේ? A to B සමානයි 2ට 7 නම් A හා B සොයන්න. තුන්වෙනි ගාන ගමු. හතරවෙනි ගාන අපි ගමු. මේකෙත් AB සරල රේඛාවක් නම් පුතේ. AB සරල රේඛාවකි. AB සරල රේඛාවකි. හරිනේ? ඊට හතරවෙනි ගාන මෙහෙම ගන්නම්. මේ වගේ තියෙනවා. මෙහෙම. මේකෙත් AB සරල රේඛාවකි. හරි? AB සරල රේඛාව. මේ හැම එකේම AB සරල රේඛාවකි. සරල රේඛාවකි. හරි? මේක A, මේක B, මේක C. හරිනේ? AB සරල රේඛාවකි. මේ හැම එකේම AB සරල රේඛාවක්. A ධන B, A ධන B අංශක 130යි. A ධන B ඇවිල්ලා 130යි. B ධන C ඇවිල්ලා 110යි. B ධන C 110යි. හරිද බලන්න මම පුතේ? A ධන B වල එකතු 130යි. B ධන C ඇවිල්ලා 110ක්. නම් A B C සොයන්න. A B C සොයන්න. ලස්සන ගණන් හතරක් තියෙන්නේ. හරි? 1යි 2යි 3යි 4යි. ඔය ගණන් හතර හදන්න ඕනේ. ගණන් හතර හදලා උත්තරේ ටික කමෙන්ට් කරන්න. හරි. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේදී හමු වෙමු.